ඉතින් good morning guys මම හිතන්නේ කාලයකට පස්සේ තමයි අලුත් බයික් vlog එකකින් අපි මේ හම්බ වෙන්නේ. ඉතින් අද අපි මේ යන්න හදන්නේ වෙනස්ම විදිහේ ටුවර් එකක්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන ඔයාට අපි කොළඹ රේල්වේ ස්ටේෂන් එකේ ඉඳලා ගෝල් වලට යනකම් වෙන හැම දෙයක්ම TVS Ronin මේ බයික් එකේ full details ලංකාවේ තියෙන best hotels වලින් එකක් වන අරලිය හොටෙල් එකේ මේ බයික් launch එක උනේ කොහොමද වගේ හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් කතා කර ඉන්න දෙයක් නෑ. අපි මේ TVS Ronin බයික් එකත් එක්ක ටුවර් එක පටන් ගමු. ඉතින් guys ටීම් දෙකකට තමයි ටුවර් එක රයිඩ් කරන්නේ. සෙට් එකක් බෙන්තොටින් කැඩනවා. ඊට පස්සේ ඊතුරු සෙට් එක පදින අපි සෙකන්ඩ් ගෲප් එක. ඒ කියන්නේ අපි බෙන්තොටින් පස්සේ බෙන්තොටින් ඉඳලා ගාලට තමයි අපි රයිඩ් කරන්න තියෙන්නේ. ඉතින් දැන් බස් එකට බරු ටික දාගමු. අපිට බස් එකේ තමයි ටිකක් වෙලා යනකම් යන්න තියෙන්නේ. ඊට පස්සේ අපි බයික් එකට ස්විච් වෙනවා. ඊට පස්සේ අපි බලමු බයික් එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. එහෙනම් අපි ඉක්මනට බස් එකට බරු ටික දාගමු. අපි දැන් බෙන්තොටට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ කියන්නේ අපි දැන් ස්විච් වෙන්න හදන්නේ බයික් එක රයිඩ් කරන්න. ඉතින් මෙතන අපි ඔක්කොම කට්ටිය නවත්තලා දැන් ක්‍රූ දෙකම මෙතනට එනවා. අපේ මුළු ක්‍රූ එකම. ඉතින් ආවයින් පස්සේ අපේ දැන් බෙන්තොට ඉඳලා ගාලට පදින ඉන්න සෙට් එකම මෙතනින් ගියර්ස් ඔක්කොම අප් කරගෙන ඉතින් මම පෙන්නන මෙතන ඔක්කොම අපි සෙටප් වෙන විදිහ. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මේ ලොරිය පිරෙන්නවා. අපේ ඕන ගන්න equipments ඔක්කොම ගියර්ස් ටික ඔක්කොම මේ ලොරිය තමයි තියෙන්නේ. ඉතින් අපි මෙතනින් බෑවා. මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් හෙල්මට්ස් ටික. එතකොට අවශ්‍ය කරන අපේ ඔක්කොම ගියර්ස් ටික මෙතන ඔක්කොම ටික මේ විදිහට තියෙනවා. ඉතින් මේ ටික තමයි අපේ රයිඩර්ස්ලා දාගෙන පදින්නේ. ඉතින් අපි බලමු දැන් කට්ටිය ස්විච් වුණාම කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඉතින් ඔන්න මෙතන අපේ රයිඩර්ස්ලාට අවශ්‍ය කරන ඔක්කොම ගියර්ස් ටික මේ විදිහට ඩිස්ප්ලේ කරලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. මෙතන අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. රයිඩින් බූට්ස් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න රයිඩින් බූට් එක තියෙනවා මේ විදිහට. ඊට පස්සේ බූට්ස් එහෙම. එතකොට මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට රයිඩින් පෑන්ට් එක තියෙනවා. පෑන්ට් එක මීට මේක හරියට පේන්නේ නැහැ. අන්දයින් පස්සේ හොඳට බලා ගන්න පුළුවන් එක. ඊට පස්සේ මේකේ රයිඩින් පෑන්ට් තියෙන්නේ. ආපහු මේකේ රයිඩින් බූට්ස් තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඔන් ඩිස්ප්ලේ. ඒ විදිහට ග්ලව්ස් එක තියෙනවා. අපිට හෙල්මට් එක විදිහට තියෙන්නේ අලුත් වේග හෙල්මට් එකක් තියෙනවා. මේක තමයි අපේ රයිඩර්ස්ලාට දෙන්නේ. එතකොට බූට්ස් තියෙනවා, හෙල්මට්ස් තියෙනවා, ජැකට් එක තියෙනවා. ඊට පස්සේ රයිඩින් පෑන්ට් එක තියෙනවා, නී ගාඩ්ස් තියෙනවා, ග්ලව් තියෙනවා. මම ග්ලව් පෙන්නන්නම්. ග්ලව් එක තිබ්බා. දැන්ද උඹලා ඉන්නවා. ග්ලව් එක තියෙනවා. මේ ග්ලව් එක තියෙන්නේ. මේක වලට හරියටම ක්ලියර්ලි බලා ගන්න බෑ. මොකද ඒවා තාම පැකින් වල තියෙන හින්දා අපි දැන් කට්ටිය රයිඩින් ගියර්ස් ටික ඇඳලා පස්සේ මම ඔයාලට පෙන්නන්නම් කොහොමද රයිඩින් ගියර්ස් ටික තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි රයිඩ් එක පටන් ගමු. පෑන්ට් එක ලස්සනයි. ඒක නම් සුපිරි. ඒකටම හරියන්නේ ජැකට් එකක් තියෙනවා. highlight green black. මේ ජැකට් එකත් එක්කම බලාගන්න පුළුවන්. ඔයා ජැකට් එක දිස්සලා දෙන්න. ආයිලකි. ජැකට් එක මේ විදිහට එන්නේ. පෑන්ට් එක මේ විදිහට එන්නේ. අපිට ඇඩ්ජස්ට් කරගන්න ස්ට්‍රිප් එකක් තියෙනවා. දෙපැත්තෙන් බිය. right. හොඳයි නේ. හොඳට හොඳයි. ඇත්තටම හොඳට තියෙනවා. හොඳ ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. good feedbacks ඒක හරි. මේකේ තියෙන පිටිපස්සේ protection guard එකක් තියෙනවා. ආයේ මෙතන තියෙනවා. මෙතන ඒ කියන්නේ සාමාන්‍යයෙන් standard protection guards එන්න ඕනේ. මෙතන නම් protection guard දීලා තියෙනවා. ඒක හරි. කලිසමෙත් මං හිතන්නේ කලිසමෙත් තියෙනවා. අවශ්‍ය කරන හැමදාම protection guards ටික තියෙනවා full kit එකේම. එතකොට kit එක full done. ආයේ තියෙන්නේ boots දෙකයි glove එකයි helmet එකයි. glove එක දාගන්නවද? අපි ඉස්සෙල්ලා boot දෙක දාගමු. ආයක සිපර් එකයි sticky strip එකයි තියෙන්නේ. helmet එක නම් දැන් දාලා දිරුමක් නැහැ. දාඩිය පට්ටේ දිලා දැන් දැම්මොත් අවුලක් නැහැ නේ. full fit ද? මේකෙත් ඔක්කොම අවශ්‍ය කරන මේ protection gears guards ටික තියෙනවා. ඊට පස්සේ මෙතන ඉන්දියන් ඒගොල්ලෝගේ flag එකේ colors ටික තියෙනවා. මේක දැන් කොහොමද දාගෙන ඉන්න බෑ. නිකන් පෙන්නන්න දාන්නේ. නැත්තම් දාඩිය දාලා මෙතන එක විකාරයක්. අම්මා හොඳයි. එලගිරි. ඒ කිට් එක මරු. ඔය විදිහට තමයි full kit එක දාන්නේ. දැන් අපි ride එක පටන් ගමු.
තා ෆේස් එක කව වෙන්නත් දානවා මේ එක ෆේස් මාස්ක් එක මේ දාඩියට දාන එක ඒක දැම්ම දාලා වැඩක් නැහැ ඉතින් කොහොමත් බ්‍රෑන්ඩ් නිව් හෙල්මට් එකක් හම්බුනේ මට විතරක් අපි ඔක්කොටම බ්‍රෑන්ඩ් නිව් හෙල්මට්ස් හම්බුනේ මෙන්න මේ විදිහට අපිට මේක පීල් කරගත්තයින් පස්සේ ඔන්න අලුත්ම රයිඩින් හෙල්මට් එකකින් අද අපිට රයිඩ් කරන්න තියෙන්නේ. හරි එහෙනම් අපිට දැන් අලුතෙන් හම්බෙච්ච AGV හෙල්මට් එකට අපි මේක මවුන්ට් කරගමු. මොකද දැන් ඔයාලට රයිඩින් එකේ vlog එක රයිඩ් කරන වීඩියෝ ඔක්කොම ටික පෙන්වන්න ඕන හින්දා අපි මේක දැන් ෆුල් ස්ටෙඩි ආයේ හෙල්ලෙන්නේ මුකුත් නැහැ. දැන් ඉතින් මෙතනට මවුන්ට් කරගත්තා. ඊට පස්සේ ඔයාලට අපි පෙන්නන්නම් කොහොමද රයිඩින් බ්ලොග් එක කියලා. හරි. ඉතින් ගයිස් බයික්ස් ටික ආවා. දැන් කට්ටියන්ට ස්විච් වෙලා පදින්න තමයි තින්නේ. ඔයාලට වෙනගේ බයික්ස් ටික ඔක්කොම අතනින් යනවා. හරි අපේ කලින් රයිඩ් කරපු ස්ක්වොඩ් එකේ දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් තමයි අපි කට්ටිය ස්විච් වෙන්නේ. එහෙනම් අපි රයිඩ් එක පටන් ගමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න රයිඩ් එක පටන් ගන්න යන්නේ ගියර්ස් ඔක්කොම අප්. එතකොට මේකේ ගත්තොත් ඔයාලට පේනවා ඉතින් මේකේ ඩිස්ප්ලේ එක එන්නේ සෙපරේට්ලි පොඩි රවුමක් විදියට. ඉතින් මේ ඩිස්ප්ලේ එකේ ඔයාලට අවශ්‍ය කරන GI ඉන්ඩිකේටර් එක, ස්පීඩ් එක, RPM එක, එතකොට ඔයා ඇවරේජ් කොච්චර ෆියුල් වැඩ කරලා තියෙනවද, ඔයා කොච්චර රයිඩ් කරලා තියෙන මයිලේජ් එක, එතකොට ඔයාගේ ටයිම් එක, මේ හැම දෙයක්ම මෙතන තියෙන. ඒ වගේම ඔයා ඉන්න මොඩ් එක, අර්බන් මොඩ් එකේ ඉන්නේ. එතකොට මෙතන ඔයාට ඔයාගේ මොඩ් එක මාරු කරන ස්විච් එක තියෙනවා, කිල් ස්විච් එක තියෙනවා. එතකොට මෙතන හෙඩ් එක, ඩිම් එක දාගන්න එක තියෙනවා. එතකොට එහා පැත්තේ පාස් ස්විච් එකත් එක්කම මෙතන හෝන් එක, ඩබල් සිග්නල්, ඒ වගේම ඔයාට ඔයාගේ ෆෝන් එක charge කරගන්න USB charging port එකකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බයික් එකේ features ටික include වෙලා තියෙන්නේ. අපි වැඩි විස්තර ටික කතා කරමු මේ බයික් එක launch එකේ. ඉතින් ඔන්න විදිහට තමයි අපි බයික්ස් ටික රයිඩ් කරගෙන ගියේ. ඉතින් එහෙනම් අපි දැන් ලන්ච් එක ගන්න වෙල්ල ඉන්නේ. ඉතින් අපි ලන්ච් එක ගන්න ආවේ මෙන්න මේ රෙස්ටුරන්ට් එකට, මිනාරා කියන රෙස්ටුරන්ට් එකට. ඉතින් අපි මෙතනින් ලන්ච් එක ගන්නවා. ලන්ච් එක අරගෙන කලින් කිව්වා වගේම අපි යනවා ගාලු කොටුවට. එතනත් ලෝකෙට ලොකු ඉවෙන්ට් එකක් තියෙනවා කියලා තමයි කිව්වේ. කොහොමද දන්නේ? ඒක ඇත්තට මමත් අප්ඩේට් නැහැ මොකද්ද එතන වෙන්නේ කියලා. අපි එතනට ගිහින් බලමු මොකද්ද වෙන්නේ කියලා. අපි නම් දැන් කැමරා ටික ගමු. අරගෙන අපි ආපහු ඒක පටන් ගමු. ඉතින් කොන්න කට්ටිය කොටුවට යන ලයින් අප් කරන ගමන් තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කට්ටිය ඔක්කොම ටික ආපහු ලයින් අප් එක ගහනවා කොටුවට යන්න. අපේ කොටුවේ වෙනම ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා. අපි බලමු මේ ප්‍රොඩක්ෂන් එක මොකක් වෙයිද කියලා. තාම හරියටම ක්ලූ එකක් නැහැ මොකක්ද කියලා. ඉතින් අපි දැන් ටූ එක පටන් ගමු. අපි ගාල්ලේ කොටුවට ගිහිල්ලාම බලමු එතන මොකද්ද වෙන්නේ කියලා.
කාලුකොටට ඇවිල්ලා ඉන්නේ ප්‍රොඩක්ෂන් එකක් යනවා but I have no idea ඔයගොල්ලෝ මොකද වෙන්නේ කියලා ඉස්සරහා මම යන්නේ මොනාරි ෆ්ලෑග්ස් දීලා කට්ටිය කොහොම හරි වීඩියෝ රීල්ස් වලට සහ කමර්ෂල් වැඩ වලට මෙතන වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ගන්නෙ මම ඔයාලට ප්‍රොසෙස් එක පෙන්නන්න ඉතින් ඔන්න guys අපි අරලියකට ආවා. ඉතින් welcome drink එකක් හම්බුණා. දැන් තමයි තරින්ද ඔයත් ආවා. දැන් තමයි අපි දැන් check in වෙන්නේ. ඔයාලට පේන ඇති launch එකට දැනටමත් අරලියක ready වෙලා තියෙනවා. ඔයාලට පේන ඇති කොඩි දාලා ඔක්කොම කරලා තියෙන්නේ. තාම launch එක පටන් ගන්න නැහැ. අපි ආයි fresh up වෙලා kit එකක් තියෙනවා. kit එකත් මාරු කරගෙන ආපහු launch එකේදී හම්බ වෙනන්නේ. එහෙනම් launch එකේදී හම්බ වෙමු. ඉතින් official launch එකට තා පොඩි වෙලාවක් තියෙන එකේ මම ඔයාලට check in වෙන process එකත් එක්ක මේ හොටෙල් එක පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් අලි ඉන්නවා එකයි දෙකයි අලි තුන් දෙනෙක් ඉන්නවා. අතන අරලිය කියලා ගහලා තියෙනවා. වෙල්කම් ඩ්‍රින්ක් එක මාර රහයි. යන්න දෙයක් නැහැ. hospitality next level. අපිට room number එක දීලා තියෙන්නේ 326 තියෙන්නේ. අපි බලමු. මං දන්නේ නැහැ කොහෙන්ද යන්නේ කියලාවත්. මොකද මම මේකට කලින් ඇවිල්ලා නැහැ. Third floor. Thank you. අපි දැන් යන්න ඕනේ third floor එකට. third floor එකට යනවා. අතනත් තව අලියෙක් ඉන්නවා මේ. අතනත් අලි තව ඉන්නවා මේ අලි ඉන්නවා සෑහෙන. හැමතැනම අලි. ඩඩ්ලි මහත්තයා අලි. සාමාන්‍ය ලිෆ්ට් එකකින් සෑහෙනලා යනවා. ඉච්චර අත්තු ගන්නක් තියෙන්නේ. ඔයාලට වෙන ඇති එළියට ආපු ගමන් මෙහෙම view එකක් තියෙනවා. තව උසට තියෙනවා මේ පැත්තේ තියෙනවා. අපි හරියට මම හිතන්නේ මැද කැලලක ඉන්නේ. 326 319 තව රේ. මේ 22 අර කෙලින්ම තියෙන එකද මන්දා? නෑ. මේක නෙමෙයි 26 එලකින් මේ තියෙන්නේ. මොන පැත්තද දන්නේ ටච් කරන්න. Damn. I think soft close. හරි. ඔයාලා මේ කාඩ් එක මේකට දැම්මම තමයි මේකේ මේ ඔක්කොම ඉලෙක්ට්‍රොනික්ස් වැඩ කරන්න ගන්නේ. ගත්ත ගමන් වොෂ්රූම් එක පෙන්වන්නේ කියලා අහන්න එපා. ඒක තමයි ආව ගමන් තිබුණේ පෙන්වන්න. මේක තියෙනවා සාමාන්‍ය විදිහට සහ අපිට වාට්ස්අප් එකක් තියෙනවා. ලොකු මිරර් එකක් තියෙනවා. වෙනනම් මම කොච්චර බෑග් දාගෙන ඉන්නේ කියලා හරි මානසික වශයක් දාගන්න ඕනි. ආයෙත් පෙන්නනවා නම් මේ රූම් එකේ වාට අයන් බෝඩ් එකක් තියෙනවා වාට එයාගේ ඇඳුම් අයන් කරලා සාමාන්‍ය විදිහේ ක්ලෝසෙට් එකක් තියෙනවා, සේෆ් එකක් තියෙනවා, සල්ලි දාගන්න වෙන්නේ. මේකේ දාන්න තරම් මාතේ දැන් සල්ලි නැහැ. ලොකු ක්ලෝසෙට් එකක් තියෙනවා. සෑහෙන ලොකු එකක්. I think සාමාන්‍ය විදිහට කොෆිස් ටික තියෙනවා. වතුර බෝතල් අරන් යනවා. ඒකට ටීවී එකක් තියෙනවා. ලොකු මිරර් එකක් තියෙනවා ආපහු. ඊට පස්සේ සෝෆා එකක් තියෙනවා. king size බෙඩ් එකක් තියෙනවා. එහෙම තමයි. ලී වලින් හදපු ෆෑන් එකක් තියෙනවා. කොහෙවත් දැකලා නැති ෆෑන් එකක් තියෙනවා. ඔව් හොඳම එක පෙන්නුවේ නැහැ. පොඩ්ඩක් මේ කාඩ් එහෙම මෙහෙන් තියාගන්න ඕනේ නැත්නම් මේ ටික නැති වුණොත් අවුල් වැඩේ. අම්මා පිස්සු ඇදෙනවා. අර ආස්සේ පාරෙන් ආවේ. මේ වගේ ස්පෙක්ට්‍රම් නමාරුයි. ගොඩාක් අස්සේ පාරකින් ඇවිල්ලා මේ වගේ view එකක් යන්නේ. ඉතින් ඔයාලා නිකමට හිතන්න අර පැත්ත මම දන්නේ එතන මොකද්ද ප්‍රොඩක්ෂන් එක එතන වෙන්නේ කියලා මම දන්න විදිහට කොහොම හරි වතුර උඩ එතන ගහලා තියෙනවා. ස්පා සැලූන් අරලිය. ස්පා සැලූන් එක ස්පා එක. ස්පා සැලූන් එක. ඔය ටික තමයි. හරි එහෙනම් අපි වොෂ් එකක් දාගන්නවා. ඒ වැඩ ටික ඔක්කොම කරගෙන වොෂ් එකේ ටික දාගෙන අපි රෙඩි වෙන්න ඕනි. කිට් එක මාරු කර ගන්න ඕනි. එතකොට අපි ඔක්කොම ෆ්‍රෙෂ් වෙලා අපි ඉවෙන්ට් එකේදී හම්බ වෙමු. ඉතින් ඔන්න TVS Ronin launch එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඇතුලේ සෑහෙන ලොකු process එකක් වෙන්න තියෙනවා. ඉතින් කට්ටිය සෑහෙන ඇවිල්ලා ඉන්නේ. ඉතින් වැඩි කතා කරන්න දෙයක් නැහැ. අපි ඉක්මනට ඇතුලට ගිහිල්ලා බලමු මේ process එක කොහොමද වෙන්නේ කියලා. Ladies and gentlemen, the TVS Ronin officially
Fireworks all around. Ladies and gents, thank you very much, ladies and gents, for joining and Anubhav to please remain, take your pictures. Thank you very much. Here it is, ladies and gents. It's going down. Officially, 1,499,000 rupees, ladies and gentlemen. This is your introductory prize. ඉතින් දැක්කනේ එහෙනම් අපි දැන් යමු මම ඔයාලට බයික් එක ගැන හැම විස්තරයක්ම කියන්නම්. ඉතින් එහෙනම් ඔයාලා මේ බයික් එකේ ප්‍රයිස් එක දකින්න ඇති. මේ බයික් එකේ ප්‍රයිස් එක වෙන්නේ 14,99,000ක මුදලක්. ඉතින් ඒ වගේම තමයි අර ඔයාලා දකින්න ඇති වීඩියෝ එකේ කලින් පළවෙනියටම ගන්න 100 දෙනාට මේ බයික් එක රුපියල් ලක්ෂයක අඩුවකින් ගන්නත් පුළුවන්. ඔහොම අපි බයික් එකේ ඩෑෂ් එක පැත්තට පොඩ්ඩක් ආවොත් පළවෙනියටම ඔයාලට පේනවා ඇති මෙන්න මේ අමුතු විදිහට ඇවිල්ලා සයිඩ් එකෙන් ඇවිල්ලා තියෙන මෙන්න මේ ඩිස්ප්ලේ එක. ඉතින් මම මේ ඩිස්ප්ලේ එක ගැන ඔයාලට විස්තර වීඩියෝ එක මැදදී කිව්වා මම දැනුත් කියන්නම්. ඉතින් මේක ඔයාලට වගේ RPM එක වාගේ ස්පීඩ් එක ඔයා ගියපු කිලෝමීටර් ගාන එතකොට වාගේ ෆියුල් ලෙවල් එක ඔයාගේ ඇවරේජ් ස්පීඩ් එක වාගේ ටයිම් එක ඔයා ඉන්න මොඩ් එක. ඉතින් මෙතන මොඩ්ස් දෙකක් තියෙනවා කලින් මම වීඩියෝ එකේදී කිව්වා. ඉතින් ඔයාලට මෙන්න මේ බටන් එක ඔබලා මේ බයික් එකේ මෙන්න මේ විදිහට මොඩ්ස් මාරු කරගන්න පුළුවන්. ඉතින් මෙතන වගේ ඉන්න ගිය එක පෙන්වනවා. ඒ වගේම මෙතන ඔයාගේ මොබයිල් එක Bluetooth connect ද නැද්ද කියලා, පෙයා වෙලාද නැද්ද කියලා ඔයාලට මෙතනින් ඉන්ඩිකේට් කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එක වටේට ඔයාලට අවශ්‍ය කරන kick stand sensor, ABS sensor, එතකොට neutral වගේ අවශ්‍ය කරන හැම ඉන්ඩිකේටර් එකක්ම මෙන්න මේ ඩිස්ප්ලේ එක තුළ මෙන්න මේ වටේට ඉන්ඩිකේට් කරනවා. ඒ වගේම කියන්න ඕනේ ඔයාලට ලංකාවේදී මේ බයික්ස් කලර්ස් දෙකකින් තමයි මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කලර්ස් දෙක ඇවිල්ලා Nimbus Grey සහ Midnight Grey කියන කලර්ස් දෙක. ඉතින් මේ කලර්ස් වලින් ඔයාලට මේ බයික්ස් මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ බයික් එකේ overall design එක ගැන කතා කරොත් ඔයාලට තේරෙනවා ඇති මේ බයික් එක fully design වෙලා තින්නේ classic look එකත් එක්ක දැන් කාලේට හරියන upgrade වුණ design එකකින්. face එකත් ඔයාලට බලා ගන්න පුළුවන් අලුත්ම T අකුරක design එකකින් එන T face pilot lamp එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි මේක ගොඩක් powerful LED lamp එකක්. ඒ වගේම තමයි මේක පිටිපස්සට පොඩ්ඩක් ගියොත් පිටිපස්සෙත් අපිට all LED lights එක මෙන්න මේ විදිහේ ටිකක් modern signal lights බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි double signal lights උත් මේ බයික් එකේ include වෙනවා. කොහොම levers පැත්තටත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන levels 3කට adjust කරගන්න පුළුවන්. adjustable levers එනවා මේ බයික් එකට. ඒ වගේම මේ විදිහේ බයික් එකට මාර විදිහට match වෙන side mirrors ඇවිල්ලා තියෙනවා. මේකේ suspension ගැන කතා කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් 41mm upside down forks ඇවිල්ලා තියෙනවා front එකේ. ඒ වගේම තමයි විශේෂ දෙයක් තියෙනවා අපිට rear shocks වල. මේ බයික් එකේ rear shocks ඇවිල්ලා තියෙන්නේ 7 step adjustable monoshock එකක්. අපිට මේ බයික් එකේ මේ segment එකේ පළවෙනි වතාවට එන 9 spoke alloy wheels ඇවිල්ලා තියෙනවා ඉස්සරහා පස්ස දෙකම. ඒ වගේම තමයි මේකේ තව features විදිහට අපිට assist slipper clutch තියෙනවා. එතකොට EFI fuel injection system තියෙනවා. එතකොට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. මේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් මේ බයික් එකට ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහේ luggage ටිකක්. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ custom. ඉතින් ඔයාටත් ඔයාගේ බයික් එකේ මිලදී ගන්නවට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට custom කරලා. ඒ කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ දෙපැත්තේ side එකේ තියෙනවා luggage bags දෙකක්. ඊට පස්සේ පිටිපස්සේ තියෙනවා අපිට ඕන තරම් බඩු දාගෙන යන්න පුළුවන් luggage bag එකක්. මම ඔයාලට ඒක අරලත් පෙන්නන්න. එතකොට tank එකෙත් තියෙනවා. ඒ වගේම මේ බයික් එකේ මේ ඉස්සරහා head lamp එකේ මෙන්න මේ ඇවිල්ලා තියෙන grill එක. එතකොට මේකත් ඒගොල්ලෝ customize කරලා ගනිද්දි දෙන දෙයක්. එතකොට ඔයාලට customize කරලා මේකට pin vise එකක් ගන්න පුළුවන්. එතකොට තව අපිට ඇවිල්ලා තියෙනවා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් crash bombing. ඉතින් වගේම තමයි මේ stand එක ගාවින් ඉඳි මට ඔයාලට කියන්න මතකුණත් දැන් මේකේ kick stand sensors තියෙනවා. ඒ කියන්නේ මේකේ stand එක ගහලා තියෙද්දී මේ බයික් එක රයිඩ් කරන්න බෑ. kick stand එක මෙන්න මේ විදිහට ඇක්ලුවෙන් පස්සේ විතරයි ඔයාලට මේ බයික් එක මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මම ඔයාලට පෙන්නන්නම් ඒක. මෙන්න මේ විදිහට kick stand එක දැන් මම ගහනවා. එතකොට ඔයාලට පේනවා ඉතින් මෙතන ඉන්ඩිකේට් කරන. එතකොට මේ බයික් එක යන්නේ නැහැ. එතකොට kick stand එක ගැහුවෙන් පස්සේ විතරයි මේ බයික් එක ෆස්ට් එකට වැටලා අර සාමාන්‍ය විදිහටම රනින් පටන් ගන්න. නැත්නම් මේ බයික් එක අපිට පදින්න බෑ. ඒක ගොඩක් හොඳ සේෆ්ටි ෆීචර් එකක් අපේ අයට. ඒ වගේම අපිට තව මෙන්න මේ විදිහේ ලස්සන ඩිසයින් එකකින් සහ ලස්සන කලර් එකකින් ආපු one piece seat එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ seat එක මාරම comfortable. ඉතින් අපි රයිඩ් කරද්දී ඒක මට කියන්න අමතකුණා. මම දැන් කියන්නම් මේ seat එක ඇත්තටම really මාරම comfortable. ඉතින් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව long ride එකක් මේ බයික් එකේ කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. ඉතින් මේ බයික් එක ගැන වලට තව කියනවා නම් ඉතින් මේ බයික් එකේ engine specifications ගැන තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ බයික් එකේ engine specifications ඇවිල්ලා 225cc 4-stroke SOHC engine එකක් එන්නේ. එතකොට මේ බයික් එක RPM 7750 කදී horsepower 20ක් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ pickup එකක් තියෙන බයික් එකක් මේක. ඒ වගේම RPM 3750 කදී මේ බයික් එක 19.93ක torque එකකුත් ගන්නවා. ඉතින් හරි මේ බයික් එක ගැන කියනවා නම් ওই ටික තමයි විස්තර විදිහට තියෙන්නේ. ඉතින් තව ඔයාලා මේ බයික් එක බලන්න experience කරන්න කැමති නම් අනිවාර්යයෙන් මෙන්න මොකද මේ බයික් එක ඔයාලා experience කරලා බලන්න මොන බයික් එකක්. මොකද ලංකාවට TVS ලා අලුතෙන්ම launch කරපු බයික් එකක් තමයි. අලුතෙන්ම TVS ලා හඳුන්වලා දීපු segment එකක් තමයි මේ Ronin කියන්නේ. ඉතින් එහෙනම් ඕක තමයි බයික් එකේ විස්තරය. අපි දැන් එන යමු දින එක ගන්න. ඉතින් ඉවරයි දවස.
ඉතින් ඔය විදිහට තමයි දවසක පිළිවරුනේ දින එකක් ගත්තා. ඉතින් එහෙනම් මේ වෙනකම් වීඩියෝ එක බලන් ඉඳපු ඔයාලා හැමෝටම thank you. ඉතින් මම පොඩ්ඩක් දෙමිල ඉන්නේ. ඒකෙච්චර හිතන්න එළිය වැස්සකට ආවනේ. ඉතින් ඒකින් තමයි අපිට ටක් දාලා ආවේ. ඉතින් ඔය විදිහට තමයි රොන් ඉවෙන්ට් එක ඕගනයිස් වුනේ. ඉතින් TVS කම්පැනි එක ඇතුළු අද ලංකාවට ඔන්න ඕගොල්ලන්ට බයික් එකක් ලොන්ච් වෙලා තියෙනවා. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඩීටේල්ස් චෙක් කරලා බලන්න. ඉතින් ඒවෙන් ඔයාලට අවශ්‍ය කරන විස්තර ටික ඔක්කොම දැනගන්න පුළුවන්. එහෙනම් හරි තාත් මෙයාගේ ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් හම්බ වෙනකන් අතර මම ගිහිල්ලා එන්න. ඉතින් මේක ඕගනයිස් කරපු අපිට ඉන්වයිට් කරපු හැමෝටම thank you. එහෙනම් good night හැමෝටම.